හෙලෝ මගේ ලස්සන ළමයි. ඉතින් කොහොමද ඔයගලන්ට වෙල්කම් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි ට්‍රිප් එකක් යන වීඩියෝ එකක් තමයි ඔයගලන්ට අරගෙන ආවේ. මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. හැබැයි මම YouTube channel එකට දාන්න හිතාගෙන නෙමෙයි වීඩියෝස් ගත්තේ. ඒක නිසා සමහරක් ඒවා ඔයගොල්ලන්ට ක්ලියර් නැතුව ඇති. ඇත්තටම ළමයි මාර ලස්සනම තැනකට අපි ගියා. ඕගොල්ලන්ටත් දැනගන්න ඕන නිසා මෙතන ෂෙයා කරන්න හිතුවා මම මේ වීඩියෝ එක ඔයගොල්ලොත් එක්ක. අපි ඔය යන්නේ විල්පත්තු කියන ලස්සන පැත්තට. ඒකේ තියෙන එළුවන් කුළුම කියන ගමට තමයි අපි ගියේ. හරිම ලස්සනයි ලොකේෂන් එක බලන්නකෝ. ඔයාලට දකිද්දි ආස හිතේ කියලා මට හිතෙනවා. ලස්සන දිය කඩਿੱති පහු කරගෙන තමයි අපි අපේ නවත්තන් ගන්න තැනට ගියේ. හරිම ලස්සන හරිම නිස්කලංක පරිසරයක්. ඇත්තටම ඉතින් නගරෙන් මිදිලා මේ වගේ ලස්සන තැනකට යද්දී හිතට දැනෙන සැනසීම වචන වලටවත් පෙරලන්න බෑ. මම කිසිම එඩිට් එකක් මෙතනදි කළේ නැහැ. මොකද ඒ පරිසරයේ තියෙන ලස්සන වගේ මේ දේවල් ඔයගොල්ලොන් එක්කත් ෂෙයා කරගන්න ඕන නිසා. ලස්සන දේවල් අපේ කැමරා කාචේ කැප්චර් වුණා ළමයි. ඉතින් ඒ වුණාට මම YouTube channel එකට දාන්න හිතාගෙන නෙමෙයිනේ වීඩියෝ කළේ. ඉතින් ඒ නිසා සමහරක් තැන්වල ඔයගලන්ට එච්චර පැහැදිලි නැතුව ඇති. මේ තමයි අපි දෙන්න. අපි දෙන්නත් එක්ක අපි දෙන්නගේ ළඟම යාළුව දෙන්නෙක් ගියා. ඒගොල්ලන්වත් ඉස්සරහට ඔයගලන්ට පෙන්නන්නම්කෝ. අනේ හරිම ලස්සන පරිසරයක්. ඔක්කොම අතෑරලා දාලා මේ ගමට වෙලා මට ජීවත් වෙන්න හිතුණා. හැබැයි ඉතින් පේන තරම් ලස්සන තිබ්බට පේන තරම් සුන්දරත් නැහැ. මොකද අලි එනවලු නිතරම අපි නතර වෙලා හිටපු ඒ හොටෙල් එකට. අලි නිතර එනවලු. හැබැයි කිසිම හානියක් කරදරයක් නැහැලු. ඒ පූල් එකට අපි නවතැන් ගත්ත එතන අලි අඩි තිබ්බා. වතුර බොන්න එනවලු. ඉතින් ඒ වුණාට මේක අපි නතර වෙච්ච හොටෙල් එක රාල්මඩි කියලා තමයි හඳුන්වන්නේ. ඒගොල්ලෝ කිසිම හානියක් කැලේ සතෙකුට නොවන විදිහට පරිසරයට නොවන විදිහට තමයි මේ හොටෙල් එක එතන ස්ථාපනය කරලා තියෙන්නේ. ඒගොල්ලෝ හරිම ආදරේ සතුන්ට මං හිතන්නේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ කැලේ සත්තු නිසා. මොකද අපි කැලේ සත්තු බලන්න යන නිසානේ ඒගොල්ලන්ට ආදායම් මාර්ගයක් විදිහට හොටෙල් එක එතන ඉදි කරලා පවත්වාගෙන යන්න බලා. ඔය ඉතින් මම පරිසරය විඳ එනවා. ඇතුළට වෙලා ඇවිල්ලා වැඩක් නෑනේ ළමයි. මේ වගේ ලස්සන පරිසරයක් එන්ජොයි කරන්න නැතුව නේද? තනිකර කැලයක් මැද දවසක් තමයි ඉතින් කියන්න තියෙන්නේ. සමහරක් කෙනෙක් ඉතින් බය වෙන්නත් පුළුවන් මේ වගේ තැනක ඉද්දී. හැබැයි අපිට ලස්සන සත්තු දකින්න හම්බුණා. ඒක අර ඇත්තටම කියන්න වචන නැහැ. ඒ සුන්දරත්වය ඇස් දෙකින්ම ඔයගොල්ලෝ දකින්න ඕනේ. ඔයගොල්ලෝ ඉතින් යනවා නම් ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා තමයි මම කියන්නේ. ඔන්න ඉතින් අපි නතර වෙන තැනට ආවා. ඇත්තට මම මේක වීඩියෝ එකක් හදන්න නෙමෙයි ළමයි හිටියේ. මොකද එච්චර ලොකු ක්ලියර් ගතියක් නැති නිසා. ඒ වුණාට මට හිතුණා මේ තැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. වැඩි කවුරුත් මේ තැන දන්නේ නැහැ. මං හිතන්නේ එළුවන් කුළුම කියන ගමත් අහලා තියෙනවත් දන්නේ නැහැ කට්ටිය. මේ අපි නතර වෙච්ච තැන අපේ රූම් වලට ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. නංගිලාගෙත් තිබුණා අපේත් තිබුණා. හැබැයි මේ මෙහා පැත්තට අලි එනවලු. මේ පූල් එක ළඟටම එනවලු. මේ අපේ හිටපු හොටෙල් එක වටේම දිය කඩਿੱති තිබුණා. ඒ නිසා ඒ වටේටම කිඹුල්ලෝ ඉන්නවා. අපේ කැමරාවට කැප්චර් වුණා අපි පෙන්නන්න.
ඔය ඉතින් රෑ වෙලා අපි කට්ටිය එළියට ගිහිලා චූටි පාටියක් දැම්මා. ඔය තියෙන බාබකියු දැම්මා අපි එතන. අමතක නොවන ලස්සන මතක ගොඩක් එකතු වෙච්ච දවසක්. කැලේ මැදනේ ලොකු ත්‍රාසජනක අත්දැකීම් වලට අපි මුහුණ දුන්නා. ඉදිරියේදී අපි ඒවත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඔය පූල් එක වටේට ලයිට් දාලා තියෙන්නේ මොකද අලි එන නිසා. අපි පූල් එකට පහිදි 12ත් පහු වෙලා ඒ වුණාට හරිම සුන්දර අත්දැකීමක්. අපි අලි එයිද කියලා බලා හිටියේ එච්චරට ආසාවෙන්. යාළුවොත් එක්ක ගියාම ඉතින් ගොඩක් එන්ජොයි කරන්නත් පුළුවන්. අමතක වෙන්නේ නැති ලස්සන දවස් කිහිපයක් ඉතින් ආසාවෙන් ආයිත් මතක් කරනවා වගේම ආයි යන්න ආසාවෙන් මං ඉන්නවා. මේ ඉන්නේ අපිත් එක්ක ගිය අනිත් කපල් එක. අලුත බැඳපු ජෝඩුව තමයි මේ ඉන්නේ. අපි ඔය ඉතින් විහිළු කර පරිසරය විඳ ඊයේ රෑ වෙච්ච ඒ කියන්නේ අద్භූත ත්‍රාසජනක දේවල් කතා කර ඉන්න ගමන් ඇත්තටම ළමයි අපි හිටපු තැන වටේට කිඹුල්ලු එක සත්තු ඉන්නවා. එයාලගේ සද්ද ඇහෙනවා. කිසිම කරදරයක් නැහැ. ගොඩක් දේවල් වීඩියෝ කරගන්න ඇත්තටම බැරි වුණා. මේ ඉන්නේ ලස්සන කපල් එක. ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ වගේ ගමන් ගියාම කොච්චර එන්ජොයි කරනවද? අපි නම් ඒකේ උපරිමයටම එන්ජොයි කරා සහ ගොඩක් සතුටුයි. සමහරක් සත්තු මේ කැමරා කාචයට පේන්නේ නැති තරම් සමහරක් වෙලාවට ඒ මූමන්ට් එක එන්ජොයි කරන්න ඕන නිසා වීඩියෝ කරන්නත් අමතක වෙනවා. ඔයාලත් ඔයාලට ළඟම ඉන්න හිතවත් ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමතිම කට්ටියත් එක්ක මේ වගේ ගමන් යන්න අමතක කරන්න එපා. ඒක ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් වගේම ලස්සන මතක ගොඩක් බවට පත් වෙන කාලයක් ගියාට පස්සේ. අපි නොදන්න තැන්වල වතුරට බහින්න හොඳ නෑ. බේ බලන්නකො ඉන්න යාළුවා. මේ කැලේ මැද තිබුණ තනිකර ඝන කැලේ මැද තිබුණ පල්ලියක් ළමයි. මේක ගොඩාක් අනුහස් තියෙන පල්ලියක්ලු. මේක අවුරුද්දකට සැරයක්ලු මංගල්‍ය පවත්වන්නේ. එතකොට නන්දෙසින් හැම පළාතකින්ම මිනිස්සු එනවලු මංගල්‍යෙට. මේ කැලේ ඇතුළේලු ඒගොල්ලෝ කුඩාරම් ගහගෙන ඉන්නේ. ගොඩාක් අනුහස් තියෙන දේව ආශ්චර්ය සිද්ධ වෙන තැනක් කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් බලන්නකෝ අපිට හම්බෙච්ච යාළුවා. ඇත්තටම මේක මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මෙයා අපි ළඟටම ආවා. කිසිම කරදරයක් නැහැ. ඉතින් අපිත් පරිස්සම ගැන හිතලා ටිකක් ඈතින් හිටියේ. කවදාවත් තමන් ආස තැනකට යන්න දෙපාරක් හිතන්න එපා. මේ මතක සටහන් කවදා හරි මතක සටහන් පොතට අපි එකතු කරගන්න ඕනේ. කාලයක් ගිහිල්ලා මතක සටහන් පිටු පෙරලද්දී නැවත මතක් කරලා සතුට වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා හොඳ මතක සටහන් නැති ජීවිතයකින් ඇති වැඩකුත් නැහැනේ. හැම මොහොතෙම ඔයාලගේ මතක පොත පුරව ගන්න අමතක කරන්න එපා. ඔයාලා ආදරය කරන කට්ටියත් එක්ක කාලය දීලා එයාලත් එක්ක සතුටින් ජීවත් වෙන්න හැම මොහොතෙම උත්සාහ කරන්න. මේ බලන්නකො ලස්සන පිල් විහිදපු මොනරා. ඉතින් දැන් හැන්දෑවටත් ළඟා වෙලා තියෙන්නේ. අපේ ගමනාන්තයත් ඉවරයි. ඒ වගේම ලස්සන පරිසරයක ලස්සන කාලයක් ගත කරා හොඳම යාළුවෝ දෙන්නත් එක්ක. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.